11 ළමයින්ට ඉලෙක්ට්‍රොනික්ස් නැත්නම් ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්පූර්ණයෙන් ක්වික් රිවිෂන් එකක් වගේ මේක කරනවා. මේ වීඩියෝ එකේදී සම්පූර්ණයෙන් ඔයාලා සාමාන්‍යයෙන් කවර් කෙනෙක් නම් මේ වෙද්දී ගොඩක් ක්ලාසස් වල මේක ඉවර වෙන්න ඕනේ. කවර් කෙනෙක්ට සම්පූර්ණ ක්වික් රිවිෂන් එකක් විදිහට මේක බිඳුවේ ඉඳන් කරගෙන ගිය හැකි. කවර් වෙලා නැත්නම් ඒකත් ඔයාලට මේක ප්‍රසන්ටේෂන් එකක් විදිහට ලස්සනට ගාන්ට ක්ලියර් විදිහට පැහැදිලිව කරගෙන යනවා. වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොත් ඉලෙක්ට්‍රොනික්ස් වල සම්පූර්ණ හොඳ බේස් එකක් දාගන්න පුළුවන්. මේක O level වලට විතරක් නෙවෙයි A level වලත් 14 වෙනි 11 වෙනි පාඩම මම හිතන්නේ A level වලටත් හොඳ ඉතා වැදගත් කොටසක් තමයි ඉලෙක්ට්‍රොනික්ස් කියලා කියන්නේ. ඔයා A level බයෝමැස් වලින් කරනවා නම් ෆිසික්ස් වල තියෙන වැදගත්ම පාර්ට් එකක් තමයි ඉලෙක්ට්‍රොනික්ස් කියන්නේ. එතකොට මේක හොඳ බේස් එකක් O level වලින් දාගන්න ඕනේ. හරිද? ඒකට ක්ලියර් විදියට මම මේක කරනවා. ඔයාලට තියෙන්නේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ගාන්ට මේ ගැන අයිඩියා එකක් ගන්න. හරිද? එතකොට අපි පාඩම් පටන් අරගමු. හරිද? දැන් මේ සන්නායක අර්ධ සන්නායක පරිවාරක. ඔය දන්නවා මේ හැම ද්‍රව්‍යයක්ම එක්ක සන්නායක විද්‍යුතය සම්නයනය කරන ද්‍රව්‍යයක් වෙන්න පුළුවන් නැත්නම් සම්නයනය කරන්නේ නැති ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. දැන් සමහර ද්‍රව්‍ය තියෙනවා විද්‍යුතය සම්නයනය භාගයට සම්නයනය කරන්නේ. හරිද? ඒ කියන්නේ මේ සෙමිකන්ඩක්ටර්ස් නැත්නම් අර්ධ සන්නායක. එයාලා අර සන්නායක තරම් හොඳට සම්නයනය කරන්නේත් නැහැ. පරිවාරක තරම් දුර්වලත් නැහැ. පරිවාරක වලින් විද්‍යුත් සම්නයනය කරන්නේ නැහැ. ඒකට යම් කිසි තත්ත්වය යටතේ විද්‍යුත් සම්නයනය කරන ද්‍රව්‍ය තියෙනවා. ඒව තමයි අර්ධ සන්නායක නැත්නම් සෙමිකන්ඩක්ටර්ස් කියන්නේ. ඒකට සන්නායක කිව්ව මොකක්ද? සන්නායක කියන්නේ විද්‍යුතය හොඳින් සම්නයනය කරන ද්‍රව්‍ය. හරි. යකඩ රත්තරන් රිදී රත්තරන් හොඳ සන්නායකයක්. හරි. රිදී ඇලුමිනියම් කේබල් ඇලුමිනියම් කම්බි එහෙම දාලා තියෙනවා මේ අර පාරේ දෙපැත්තේම මේ කරන්ට් එක ගෙනියන්නේ අර ලොකු වෝල්ට් 33000 වගේ හයිටේෂන් ලයින් යන්නේ. ඒවයි මේ ඇලුමිනියම් වගේ මේ ලෝහ වර්ග තමයි දාලා තියෙන්නේ. ඒ හොඳ සන්නායක ඇලුමිනියම් කියන්නේ. යක්කඩ ඇලුමිනියම් තඹ. හරි. තඹ ගොඩක් සාපේක්ෂව මිල වැඩි හින්දා ඇලුමිනියම් වගේ ද්‍රව්‍ය වලින් තමයි කේබල්ස් හදන්නේ. එතකොට මේ සන්නායක හොඳට විද්‍යුතය සම්නයනය කරන ද්‍රව්‍ය. විද්‍යුතය හොඳින් ගෙනියනවා නම් සන්නායක විද්‍යුතය සම්නයනය කරන්නේ නැත්නම් පරිවාරක. එතකොට මේ අර්ධ සන්නායක කිව්ව ඔය ලක්ෂණ දෙකම තියෙනවා සෙමිකන්ඩක්ටර්ස් නැත්නම් මෙයාලා විද්‍යුතය යම්කිසි තත්ත්වයකට තමයි ගෙනියන්නේ. එතකොට මේ ඒ කියන්නේ මේ හොඳම සන්නායකත් නෙවෙයි පරිවාරකත් නෙවෙයි අතරමැද ඉන්න කට්ටිය තමයි අර්ධ සන්නායක කියන්නේ. හරිද? හරිද? එතකොට ඒක හරි. දැන් සන්නායක අපි කතා කරා තඹ ඇලුමිනියම් යකඩ ඊයම්. හරිද? තඹ කියන්නේ හොඳ සන්නායකයක්. කොහොමද දන්නවනේ කොප කම්බි තමයි ගොඩක් වයරින් කරද්දී එහෙම දාන්නේ. ඇලුමිනියම් හයිටේෂන් ලයින් ඔය පාර දෙපැත්තේ එහෙම තියෙන ලොකු කරන්ට් ලයින් යන්නේ. ඒවැයි ගොඩක් තියෙන ඇලුමිනියම්. ඒකට ගොඩාක් හොඳ විද්‍යුත් සන්නායක ඇලුමිනියම් කියන්නේ. යකඩත් විද්‍යුත් සන්නායක කොහොමද යකඩ විද්‍යුත් සන්නායක ඊයම් එහෙම අර පාසන්න එහෙම ගන්නවනේ කම්බි ඔය තඹ කම්බි එහෙම මේ සර්කිට් වල එහෙම පාසන්න ගන්න ඊයම් තමයි. ඊයම් නැත්තම් ලෙඩ්. එතකොට මේ එයාලා කොහොමද හොඳයි? එයාලා විද්‍යුත් සන්නායක නැත්තම් ඒ පාසන්න ගන්න බෑනේ. ඒකට සන්නායක කියන්නේ බොහෝ ලෝහ වර්ග සන්නායක. සියලුම ලෝහ වර්ග. බොහෝ නෙවෙයි සියලුම ලෝහ වර්ග සන්නායක. හොඳින් විද්‍යුතය සන්නායනය කරනවා. යාළගේ තියෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන. හරිද? යාළගේ තියෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන. හරිද? මේ නිදහස් ඉලෙක්ට්‍රෝන තමයි මෙයාලගේ තියෙන්නේ. හරිද? නිදහස් ඉලෙක්ට්‍රෝන තමයි
මේ ලෝහයක් ගත්තට පස්සේ මෙයාලගේ ඇති වෙන ඉලෙක්ට්‍රෝන තියෙනවා. හරිද? මේක ලෝහ කම්බියක් කියලා හිතන්නකො. මෙයාලගේ ඇති වෙන නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. හරිද? මේ නිදහස් ඉලෙක්ට්‍රෝන වලින් තමයි විද්‍යුතය කරන්ට් එක ගෙනියන්නේ. හරිද? ඒකට සන්නායක කියලා කියන්නේ එයාලගේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. දැන් අපි කරා සන්නායක ඊට පස්සේ පරිවාරක. පරිවාරක කියන්නේ විද්‍යුතය සන්නායනය කරන්නේ එයාලගේ නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝනත් එක්ක තමයි විද්‍යුතය සන්නායනය කරන්න කියලා මම ලෝහවලදී කිව්වා. එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝන නැත්තම් එයාලගේ විද්‍යුතය සන්නායනය කරන්න බෑ. එතකොට විද්‍යුතය සන්නායනය කරන්න ද්‍රව්‍යයක අනිවාර්යෙන් තියෙන්න ඕන එක්ක නිදහස් ඉලෙක්ට්‍රෝන නැත්තම් ධන හා ඍණාරෝපිත සචල අයන තියෙනවා. සචල ඉලෙක්ට්‍රෝන නැත්තම් සචල අයන තියෙනවා. දැන් ද්‍රාවණ ගත්තොත් හොඳට විද්‍යුතය සන්නායනය කරනවා. ද්‍රාවණ වලින් විද්‍යුතය සන්නායනය කරන්න යාළගේ තියෙන සචල අයන හින්දා. එතකොට යාළගේ ඒ ද්‍රාවණය ඇතුලේ අයන වලට චලනය වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒකයි ද්‍රාවණ වල හොඳට විද්‍යුතය සන්නායනය කරන්නේ. එතකොට පරිවාරක වල සචල අයනත් නැහැ, ඉලෙක්ට්‍රෝනත් නැහැ. එහෙනම් පරිවාරක කියන්නේ විද්‍යුත් පරිවාරක. ඒ කියන්නේ විද්‍යුතය සන්නායනය කරන්නේ යාළට නැහැ, සචල ඉලෙක්ට්‍රෝනත් නැහැ, සචල අයනත් නැහැ. හරිද? එතකොට පරිවාරක නම් දන්නවා කරන්ට් එක යන්නේ නැති දේවල්. පොලිතින්, ප්ලාස්ටික්, ඇස්බෙස්ටොස් වගේ ඒවා මේ කරන්ට් එක යන්නේ නැහැ. හරිද? එතකොට මේ පාඩමේ සම්පූර්ණයෙන්ම යන්නේ මේ ඉලෙක්ට්‍රොනික්ස් නැත්නම් ඔය ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන එක සම්පූර්ණයෙන් පදනම් වෙන්නේ ඒකේ 90% විතර මේ අර්ධ සන්නායක වල තියෙන ගුණත් එක්ක. හරිද? මේ අර්ධ සන්නායක මෙයාල එක එක ගුණ දක්වනවා. හරිද? උෂ්ණත්වය වැඩි වෙද්දී සන්නායකයක නම් ප්‍රතිරෝධය වැඩි වෙනවා. මෙයාලගේ උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතිරෝධය වැඩි වෙනවා. මම මේ පැහැදිලිව ආපහු කියනවා. හරිද? මේ සන්නායක වගේ නෙවෙයි අර්ධ සන්නායක වල ಗುಣ වෙනස් අර උෂ්ණත්වය වගේ දේවල් වලදී. හරිද? වෙනත් ලෝහ මිශ්‍ර කරාට පස්සේ එයාලගේ ಗುಣ වෙනස්. හරිද? ඒ ಗುಣ වෙනස් හින්දා මෙයාලා ඉලෙක්ට්‍රොනික්ස් වල වැදගත් තැනක ඉන්නවා. හරිද? මේ අර්ධ සන්නායක නැත්නම් සෙමිකන්ඩක්ටර්ස්, සිලිකන්, ජර්මනියම් වගේ හතරවෙනි කාණ්ඩේ ඉන්න කට්ටිය. හරිද? ආවර්තවගෝ දන්න. ආවර්තවගේ හතරවෙනි කාණ්ඩේ ඉන්න ඔය සිලිකන්, ජර්මනියම් වගේ කට්ටිය හොඳ අර්ධ සන්නායක නැත්නම් මේ සෙමිකන්ඩක්ටර්ස් මෙයාලා අර විද්‍යුතය වඩාත් හොඳින් සන්නායනය කරන්නේ නැහැ. ඒ වුණාට මෙයාලගේ මේ ಗುಣ භාවිතා කරලා ගොඩක් සර්කිට්ස් වල වැඩ කරනවා. හරිද? මේ යුනිට් එක තුල ඒවා අපි ඉගෙන ගන්න. හරිද? මේ එතකොට අර්ධ සන්නායක කිව්වම. හරිද? එතකොට අර්ධ සන්නායක හරිද? අර්ධ සන්නායක කියන්නේ ඒවා අර දුර්වල සන්නායකත් නෙවෙයි ගොඩාක් දුර්වලත් නෙවෙයි. හරිද? සන්නායක මත් නෙවෙයි. කියන්නේ සන්නායකතාවය ගොඩාක් වැඩිත් නෑ ලෝහ වගේ. අර පොලිතින්, ඇස්බෙස්ටොස්, ප්ලාස්ටික්, ඒ අර රෙදි හරිද? ඕවයින් යන්නේ නැහැනේ කරන්ට් එක. ඒතකොට ඒ වගේ දුර්වලත් නෑ. අර්ධ සන්නායකෝ අතරමැද ලක්ෂණ තියෙන්නේ. හරිද? අතරමැද ලක්ෂණ තියෙන්නේ සන්නායකතාවය ගත්තොත් අතරමැදව තියෙන්නේ. ඒ කියන්නේ වඩාත් හොඳින් සන්නායනය කරන්නේත් නෑ, දුර්වලත් නෑ. හරිද? සිලිකන්, ජර්මනියම් වගේ හතරවෙනි කාණ්ඩ මූලද්‍රව. මෙයාලා ගොඩක් ඉන්නේ අර දලිසක් විදියට. හරිද? දලිසක් නැත්තම් අර මේ පරමාණු නිශ්චිත ක්‍රමවත් රටාවකට මේ පිහිටලා අපි කියවනේ දලිස් හදනවා කියලා. හරි පරමාණු නිශ්චිත. එතකොට මේ පරමාණු හරිද? පරමාණු වලින් ඔය හැදිලා තියෙන්නේ. හරිද? ඕනෙම ද්‍රව්‍යයක් මූල ද්‍රව්‍ය සංයෝග අපි දන්නවනේ පරමාණු වලින් හැදිලා තියෙන්නේ කියලා. පරමාණු සහ අණු වලින්. හරිද? පරමාණු සහ අණු වලින් තමයි මූල ද්‍රව්‍ය සංයෝගය හැදිලා තියෙන්නේ. හරිද? මෙන්න මේ සිලිකන්, ජර්මේනියම් වගේ හතරවෙනි කාණ්ඩේ කට්ටිය ඉන්නේ. හරිද? මේ සිලිකන් ගමුකෝ. මෙයා හදනවා බන්ධන හතරක්. හරි? බන්ධන හතරක් හදනවා. හරි? බන්ධන හතරක් හදනවා. වටේ බන්ධන හතරක් හදනවා. හරි? මේ හැම එක්කිනාගේ වටේම මේ හැම පරමාණුවක්ම තව හතර දෙනෙක් එක්ක වටේ හදනවා. හරි? මේ හැම පරමාණුවක්ම වටේ හතර දෙනෙක් එක්ක බන්ධන හදනවා. හරි? මෙහෙම තමයි මෙයාලා ඉන්නේ. හැම පරමාණුවක්ම වටේ බන්ධන හදනවා. තව හතරක් එක්ක බන්ධන හදනවා. හරිද?
තව 4ක් එක්ක බන්ධන හදනවා. ඒ විදිහට මෙයාලා අර නිශ්චිත ක්‍රමවත් මේ බන්ධන හදන විදියක් තියෙනවා. හරිද? ක්‍රමවත් දලිසක් ස්පටික රූපී දලිසක් විදිහට තමයි මෙයාලා ඉන්නේ. එතකොට මෙයාලගේ අපව මම කියලා දෙන්නම්. මෙයාලගේ අර හැම එකකම අෂ්ටකය සම්පූර්ණ කරගන්නනේ මේ මූලද්‍රව්‍ය බන්ධන හදන්නේ. හරිද? මේ මූලද්‍රව්‍ය පරමාණු බන්ධන හදලා මේ හරිද වටේට බන්ධන හදාගන්න අෂ්ටකය සම්පූර්ණ කරන්න. එතකොට මේ සිලිකන් වල සිලිකන් 8ක් මේ ස්ථායි වෙන්න බන්ධන ඉලෙක්ට්‍රෝන 8ක් තියාගන්න බන්ධන 4ක් හදන්න. හරිද? ඒ 4 හදන්නේ තම ස්පටිකයක් විදියට ඉද්දී ওই විදියට තමයි තියෙන්නේ. එතකොට මෙයාලගේ මේ හරිද? අපි මේ කතා කරන උෂ්ණත්වය වැඩි වෙද්දි මේ බන්ධන එහෙම කැඩලා ඉලෙක්ට්‍රෝන යන්න පුළුවන්. හරිද? ඉස්සරහට කතා කරනවා. හරිද? මෙන්න මේ බන්ධන එහෙම මේ ගැලවිලා යන්න පුළුවන් මේ හරිද? බන්ධන ඉලෙක්ට්‍රෝන කැඩලා යන්න පුළුවන්. එතකොට මෙයාලගේ අර හැම උෂ්ණත්වයකම ගත්තොත් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී මෙයාලගේ අර මේ හැම වෙලාවෙම මේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. හරිද? පොඩි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙනවා. ඔය දැලිසෙ තියෙන බන්ධන වලින් ගැලවිලා යනවා. හරිද? දැලිසෙ තියෙන බන්ධන වලින් ගැලවිලා ගියොත් පොඩි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙනවා. හරිද? සන්නායක තරම් විශාල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයකුත් නැහැ. පරිවාරක වගේ ඉලෙක්ට්‍රෝන නැත්තේත් නැහැ. ඒ හින්දා තමයි මෙයාලා විද්‍යුත් සන්නායක වෙන්නේ. සචල ඉලෙක්ට්‍රෝන යම් ප්‍රමාණයක් තියෙනවා. හරිද? උෂ්ණත්වයත් එක්ක මේ උෂ්ණත්වය වැඩි වෙනකොට සාමාන්‍ය කාම්බර උෂ්ණත්වයට වගේ එද්දි මෙයාලගේ සාමාන්‍ය සැලකිය ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් මේ ස්පටිකය තුල හැසිරෙනවා. හරිද? ස්පටිකය තුල හැසිරෙන ඒ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය හින්දා මෙයාලා මොනවද? මෙයාලට සන්නායකතාවයක් ලැබිලා තියෙනවා. හැබැයි ගොඩාක් හොඳ සන්නායකත් නෙවෙයි. හරිද? ඒතකොට මෙහෙම බන්ධන 4ක් හදන්න පුළුවන්. 4 වෙනි කාණ්ඩ කට්ටියනේ වටේ බන්ධන 4ක් හදන්න පුළුවන්. එහෙනම් මේ 4 වෙනි කාණ්ඩ කට්ටියට තමයි මේ ಗುಣ ලැබිලා තියෙන්නේ. හරිද? දැන් අපි අර්ධ සන්නායක තව පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරමු නේද? හරි. හරිද? මේ පෙන්නේ මම කලින් වලට ඇඳලා පෙන්නේ මෙයාලගේ මේ වටේ බන්ධන 4ක් තියෙනවා. මේ සිලිකන් පරමාණුවක් ගත්තොත් බන්ධන 4ක් තියෙනවා. හරි. මෙතන සිලිකන් පරමාණුවක් ගත්තත් මේ සිලිකන් පරමාණුව ගත්තත් බන්ධන 4ක් තියෙනවා. මෙතන මේ සිලිකන් පරමාණුව ගත්තත් බන්ධන 4ක් තියෙනවා. හරි. මේ හැම සිලිකන් පරමාණුවක් වටේම හරිද? මෙයාලගේ බන්ධන 4ක් තියෙනවා. හරි. එහෙම තමයි යාලා අෂ්ටකය සම්පූර්ණ කරගෙන එනත ඉලෙක්ට්‍රෝන 8 පරමාණු වලට ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගත්තම තමයි ගොඩක් මූලද්‍රව්‍ය ස්ථායි. හරිද? ඒ தත්ත්වයටපත් වෙලා ඉන්නේ දැලිස ඇතුලේ. හරිද? දැන් මේ කෙල්වින් බිඳුව උෂ්ණත්වය. හරිද? කෙල්වින් බිඳුව උෂ්ණත්වය ලියමු අපි. හරිද? හරිනේ. කෙල්වින් බිඳුව උෂ්ණත්වය කියලා කියන්නේ හරිද? කෙල්වින් බිඳුව කියලා කියන්නේ මේ කෙල්වින් බිඳුව උෂ්ණත්වය. යම්කිසි සංයෝගයක් පවතින්න පුළුවන් අවම උෂ්ණත්වය. ඒ කියන්නේ ලෝකේ ඕනෑම කියන්නේ උෂ්ණත්වය කියලා කියන්නේ චාලක ශක්තිය පිළිබඳ මිනුමන්නේ. හරිද? උෂ්ණත්වය කියන්නේ ද්‍රව්‍යයක් ඇතුළේ තියෙන අංශු පරමාණු අණු වල චාලක ශක්තිය පිළිබඳ මිනුමක් කියලා ගන්නවනේ. හරිද? උෂ්ණත්වය කොටසේදී. එතකොට මේ චාලක ශක්තිය අවම අවස්ථාව නැත්තම් ඕනෙම ද්‍රව්‍යයක චාලක අණු පරමාණු වල චාලක ශක්තිය අවම අවස්ථාව එහෙමත් නැත්තම් උෂ්ණත්වය අඩුම අවස්ථාවක් තියෙනවා. ඒකට අපි කියවනේ කෙල්වින් බිඳුව කියලා. කෙල්වින් බිඳුව නැත්තම් නිරපේක්ෂ ශුන්‍ය උෂ්ණත්වය. හරිද? මේ නිරපේක්ෂ ශුන්‍ය උෂ්ණත්වයේදී චාලක ශක්තියක් නැහැ. චාලක ශක්තියක් නැති හින්දා මොකක්ද නැත්තේ? මෙයාලගේ මේ ඉලෙක්ට්‍රෝන කැඩිලා විසි වෙලා යන්නේ නැහැ. හරිද? කැඩිලා විසි වෙලා යන්නේ නැහැ. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන මේ තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන මේ හැමෝගෙම 8 තියෙනවා. හරිද? 8 තියෙනවා මේ කැඩිලා විසි වෙලා යන්නෙත් නැහැ. හරිද? එතකොට මෙයාලගේ මොනව නැද්ද? සචල ඉලෙක්ට්‍රෝන නැහැ. හරිද? කෙල්වින් බිඳුවේ සචල ඉලෙක්ට්‍රෝන නැහැ. කොහොමද සචල ඉලෙක්ට්‍රෝන නැහැ කියන්නේ? එයාලට මොනව කරන්න බැරිද? එයාලට මේ විද්‍යුත් සංයනය කරන්න බෑ. හරිද? එතකොට හරිද? දැන් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී මොකක්ද වෙන්නේ? සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී උෂ්ණත්වය වැඩි වෙනවනේ. හරිද? ඒ කාමර උෂ්ණත්වයට වගේ කාමර උෂ්ණත්වය නම් කෙල්වින් 273 නේද?
බිඳුව කියන්නේ කෙල්වින් 273 298 තමයි මේ කාමර උෂ්ණත්වය කියන්නේ කෙල්වින් වලින්. හරිද? කෙල්වින් වලින් නම් කාමර උෂ්ණත්වය කියන්නේ 25 සෙල්සියස් කියලා කියන්නේ මේ 298යි කෙල්වින් තමයි මේ වන ලොකුවට මතක තියාගන්න ඕනෙත් නැහැ. හරිද? කාමර උෂ්ණත්වය කියන්නේ මේ කෙල්වින් 298. හරි. ලොකුවට මතක තියාගන්න ඕනේ නැහැ. හරි. එහෙම කාමර උෂ්ණත්වයේදී මෙයාලගේ මේ තියෙන මේ බන්ධන ඉලෙක්ට්‍රෝන මේ බන්ධන ඉලෙක්ට්‍රෝන මම ඇදලා පෙන්නේ. හරිද? ඔය බන්ධන ඉලෙක්ට්‍රෝන කැඩිලා සතල ඉලෙක්ට්‍රෝන හැදෙනවා. මේ තියෙන සතල ඉලෙක්ට්‍රෝන. හරිද? මේකත් සතල ඉලෙක්ට්‍රෝනයක්. හරි. මේ සතල නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන. හරිද? මෙහෙම මෙයාලා නිදහස් ඉලෙක්ට්‍රෝන මේ දැලිස ඇතුලේ තියෙන විදිහට තමයි සාමාන්‍ය කාමර උෂ්ණත්වය. හරිද? ඒකයි මේ කාමර උෂ්ණත්වයේදී මෙයාලට සැලකිය යුතු සන්නායකතාවයක් තියෙන්නේ. සන්නායක තරම් හොඳ සන්නායකතාවයක් නැහැ. පරිවාරක තරම් සන්නායකතාවය නැත්තේත් නැහැ. හරිද? අතරමැදි සන්නායකතාවයක් තියෙන්නේ සතල ඉලෙක්ට්‍රෝන යම් ප්‍රමාණයක් තියෙන හින්දා. හරිද? එතකොට මේ කුහරක් තියෙනවා නිදහස් ඉලෙක්ට්‍රෝනක් තියෙනවා. මෙයාලගේ මේ ඉලෙක්ට්‍රෝනයක් ගැලවිච්ච තැනක හැදෙන්නේ කුහරයක්. මෙන්න මේක බලන්න. හරිද? මේ කුහරයක් තමයි ඉලෙක්ට්‍රෝනයක් ගැලවිච්ච තැනක හැදෙන්නේ. හරි. ඉලෙක්ට්‍රෝනයක් ගැලවිච්ච තැනක කුහරයක් හැදෙනවා. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි නෙහින්ද කුහර ධනාරෝපිත වෙනවා. හරිද? කුහර ධනාරෝපිතයි ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. හරිද? ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි කුහර ධනාරෝපිතයි. ඉලෙක්ට්‍රෝන සහ කුහර වෙන දෙකම ක්‍රියාත්මක වෙන මොන විදිහටද? දෙකම මේ විද්‍යුතය සම්නයනය කරන්න දායක වෙනවා. මෙයාලගේ ඒතකොට කාමර උෂ්ණත්වයේ තියෙනවා ඉලෙක්ට්‍රෝනක් තියෙනවා නිදහස් ඉලෙක්ට්‍රෝනක් තියෙනවා කුහරක් තියෙනවා. ඔය දෙකම මේ ඉලෙක්ට්‍රෝන සහ කුහර විද්‍යුත් සම්නයනය කරන මේ වාහක ලෙස කටයුතු කරනවා. කුහර කියන්නේ ධනාරෝපිත වාහක, ඉලෙක්ට්‍රෝන කියන්නේ කුහර කියන්නේ ධනාරෝපිත වාහක, ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපිත වාහක. හරිද? අනේ මේ යාළට සන්නායකතාවය එන්නේ. හරි. යාළට සන්නායකතාවය සාමාන්‍ය උෂ්ණත් කාමර උෂ්ණත්වය දෙන්නේ. හරිද? දැන් හරිද? එතකොට අපි කිව්වා ධනාරෝපිත ධාරා වාහක කියන්නේ කුහර, ඍණාරෝපිත ධාරා වාහක කියන්නේ නිදහස් වාහක ඉලෙක්ට්‍රෝන. හරිද? එතකොට මේ නිදහස් ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි ඍණාරෝපිත වාහක ධනාරෝපිත වාහක කුහරයේ වාහක වර්ග දෙකම විද්‍යුත් සම්නයනය කරන්න දායකයි. හරි. ඒකයි සැලකිය යුතු සන්නායකතාවයක් මෙයාලටත් තියෙනවා කියන්නේ. හරිද? දැන් ආයි නිකන් අපි මතක් කරමු වර්ග තුනේ සන්නායක, අර්ධ සන්නායක, පරිවාරක. හරිද? සන්නායක අපි කිව්වා හොඳට විද්‍යුත් සම්නයනය කරන ලෝහ වර්ග වගේ දේවල්. පරිවාරක කියන්නේ විද්‍යුත් සම්නයනය කරන දේවල්. අර්ධ සන්නායක කියලා කියන්නේ විද්‍යුතය හොඳින් සම්නයනය කරන්නෙත් නැහැ, විද්‍යුතය සම්නයනය නොකරන්නෙත් නැහැ. හතරවෙනි කාණ්ඩේ ඉන්න සෙට් එක. හරිද? ආවර්තය වගේ හතරවෙනි කාණ්ඩේ ඉන්න සෙට් එක තමයි අර්ධ සන්නායක කියන්නේ. හරිද? හතරවෙනි කාණ්ඩේ ඉන්න බන්ධන අර නිකන් අෂ්ටකය සම්පූර්ණ කරන්න මොනවද? අෂ්ටකය නැත්නම් බන්ධන 8 සම්පූර්ණ කරන්න අෂ්ටකය නැත්නම් බන්ධන 4 සම්පූර්ණ කරන්න මේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරන්න බන්ධන 4ක් හදනවා තමන්ගේම පරමාණු එක්ක මෙයාලා. එතකොට මෙයාලා මේ තමන් සංසුද්ධ ඝන ස්පටික විදියට තමයි මෙයාලා ඉන්නකොට ඉන්නේ. හරිද? සංසුද්ධව ඉන්නකොට ඝන ස්පටික විදියට ඉන්නේ. ඒ ඝන ස්පටිකේ යම්කිසි සන්නායකතාවයක් තියෙනවා. ඒ අර බන්ධන වලින් ඉලෙක්ට්‍රෝන කැඩිලා මොන වෙන හින්දාද? කැඩිලා පැනලා මේ ඒ නිදහස් ඉලෙක්ට්‍රෝන මෙයාලගේ තියෙන හින්දා නිදහස් ඉලෙක්ට්‍රෝනක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන කැඩිච්ච තැනක කුහරයක් හැදෙනවා. හරිද? ඒ කුහර නැත්නම් ඉලෙක්ට්‍රෝන උණ නෙවෙයි ඉලෙක්ට්‍රෝන නැති කුහරයක් හැදෙනවා. ඒක මේ ධනාරෝපිත වාහකයක් ඒ කුහරය. හරිද? ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත වාහකය. හරිද? හරිද? සමරි එක කොහොමද? දැන් අපි කතා කරපු දේ පොඩි සමරි එකක් කරන්න හදන්නේ. හරි. නිකන් මේක මම මේක අඳිනවා. දැන් මේක අපි කතා කරලා තියෙන්නේ. හරිද? දැන් මම කිව්වා මේ සන්නායක ලෝහ සන්නායක තියෙන සන්නායකයක් ගත්තොත් හරිද? මේ සන්නායකයක සන්නායකයක් ඇතුලේ යකඩ කියමු. යකඩ පරමාණු යකඩ අයන විදියට සන්නායකයේ ඇතුලේ ඉන්නේ. හරි?
යකඩ අයන විදියට ඝන ඒ කියන්නේ අයන විදියට තමයි ඉන්නේ මෙයා. හරි. අයන විදියට ඉන්න ඒ අතර මෙයා මොනව කරනවද? ඉලෙක්ට්‍රෝන දෙනවා මේ සන්නායකයට. හරි. ඉලෙක්ට්‍රෝන දෙනවා මේ සන්නායකයට. එතකොට මේකේ යකඩයක් ගත්තොත් යකඩ හැම පරමාණුවක්ම අයනීකරණය වෙලා තියෙනවා. හරි. හැම පරමාණුවක්ම අයන විදියට ඉන්නේ. යකඩ නම් හදන්නේ ධන දෙකනේ. සාමාන්‍යයෙන් ධන දෙක හදන ධන දෙක තුන දෙකම හදනවා. සාමාන්‍යයෙන් හදන ධන දෙක. එතකොට මෙයාලා ඉලෙක්ට්‍රෝන මොනවද දෙනවද? ඒ සන්නායකයට ඉලෙක්ට්‍රෝන දෙනවා. හරි. සන්නායකයට ඉලෙක්ට්‍රෝන දෙන හින්දා ඉලෙක්ට්‍රෝන ගොඩාක් තියෙනවා සන්නායක. හරි. ඇති වෙන්නේ ඉලෙක්ට්‍රෝන තියෙන හැම පරමාණුවක්ම ඉලෙක්ට්‍රෝන දෙනවනේ. හැම පරමාණුවක්ම ඉලෙක්ට්‍රෝන දෙනවා. හරිද? හැම ලෝහ පරමාණුවක්ම ඉලෙක්ට්‍රෝන දෙන හින්දා ගොඩාක් විද්‍යුත් සන්නායකතාවයක් තියෙනවා. හරිද? මේ ඉලෙක්ට්‍රෝන ඉතින් විද්‍යුතය සන්නායනය කරනවා. හරිද? එතකොට මේ වගේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන හින්දා හොඳ සන්නායක තමයි ලෝහ පරමාණු. හරිද? ලෝහ වර්ග හොඳ සන්නායක. දැන් හරි. දැන් එතකොට මේ කලින් කියපු දේවල් කලින් කිව්වම අර්ධ සන්නායකවල විද්‍යුත් සන්නායනයට සහභාගී වන ආරෝපණ වාහක ලෙස නිදහස් ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන සහ ධනාරෝපිත අනුරූප කුහරත් ක්‍රියා කරයි. හරි. මම කියවනේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා මේ අර දැලිසේ මේකේ ඝන ස්පටික දැලිසක් විදියට මෙයාලා ඉන්නේ. දැලිසේ හදනවා මේ සිලිකන් පරමාණුවක් තව පරමාණු 4ක් එක්ක බන්ධන හදනවා. තව 4ක් එක්ක බන්ධන හදලා හරි එකක් වටේ 4ක් ඉන්න විදිහට ඉන්නේ. මෙයාලගේ මේ බන්ධන 8ම හරියට තියෙන්නේ. සමහර වෙලාවට මේ උෂ්ණත්වය වැඩි වෙද්දී සාමාන්‍ය කාමර උෂ්ණත්වයට එද්දී සැලකිය යුතු බන්ධන ප්‍රමාණයක් කැඩලා තියෙනවා. ඒකෙන් හැදුණු නිදහස් ඉලෙක්ට්‍රෝන මේ නිදහස් ඉලෙක්ට්‍රෝන හැදුණා. ඒ කැඩිච්ච තැන ඉලෙක්ට්‍රෝන ඌණ වගේ තැන ඉලෙක්ට්‍රෝන නැති තැන ඒ හින්දා මෙයාට ධන ආරෝපණයක් කරන මේ ධන ආරෝපිත ගතියක් තියෙන මේ හැම කෝරයක්. හරිද? එතකොට මේ කෝර කියන්නේ ධන ආරෝපිත වාහක. ওই දෙකම විද්‍යුතය සන්නායනය කරන්න දායක වෙනවා මේ අර්ධ සන්නායක. හරි. දැන් අනිත් කාරණය තමයි මේ අර්ධ සන්නායකයේ දැලිස විද්‍යුත් වශයෙන් උදාසීන. ඒක වලට පැහැදිලි. මේ හැම දැලිසක්ම මේ දැලිස තුළ තියෙන බන්ධන කැඩිලා ඉලෙක්ට්‍රෝනයක් ගැලවෙනකොටම එතන කුහරයක් හැදෙනවා. හරිද? එතකොට ඉලෙක්ට්‍රෝනයක් ගැලවෙනකොට එතන කුහරයක් හැදෙනවා. ඒ ඉලෙක්ට්‍රෝනයේ කුහරයට ධන ආරෝපණය ඍණාරෝපණය කැපිලා යනවා. හරි. එතකොට මේ අර්ධ සන්නායකයක් ගත්තොත් ඉලෙක්ට්‍රෝන 1000ක් තියෙනවා නම් ලක්ෂයක් තියෙනවා නම් හරි එතනට කැඩිච්ච කුහර ලක්ෂයක් තියෙනවා. ඒක කැඩිලා එන කුහර ලක්ෂයක් තියෙනවනේ. හරිද? එතකොට ওই ලක්ෂ කැපෙනවා සමස්ත ආරෝපණයක් නැහැ. හරි. වෙන වශයෙන් ධන ආරෝපණ ඇතුළේ තිබුණට සමස්ත ආරෝපණයක් නැහැ. ඒ හින්දා මේ දැලිස උදාසීනයි කියලා කියනවා. හරිද? සාමාන්‍ය දේවල්. මේ අර්ධ සන්නායක හරිද? වර්ග දෙකක් තියෙනවා. හරි. අපි මේ කතා කරපු සිලිකන් ජර්මේනියම් වගේ ඒවා හතරවෙනි කාණ්ඩේ සංසුද්ධ ඒවා අපි කියනවා. හරිද? නිසක අර්ධ සන්නායක කියලා. සංසුද්ධ නොවන ඒවා බාහ්‍ය අර්ධ සන්නායක කියලා කියනවා. හරිද? දැන් මේ දෙක වෙන වෙනම කරන්න යන්නේ. හරිද? නිසක අර්ධ සන්නායක කියන්නේ සංසුද්ධයි සංසුද්ධයි. හරි. සිලිකන් ගත්තොත් එතන සිලිකන් විතරයි. හරි. ජර්මේනියම් නිසක අර්ධ සන්නායකයක් ගත්තොත් හරි එයාගේ ජර්මේනියම් විතරයි ඉන්නේ. වෙන ද්‍රව්‍ය මිශ්‍ර වෙලා නැහැ. හරි සංසුද්ධයි. ඒකින්ද ඒ අර්ධ සන්නායක නිසක අර්ධ සන්නායක කියලා කියනවා. හරිද? නිසක අර්ධ සන්නායක කියලා කියන්නේ එයා එතන ඉන්නේ එයා විතරයි. නිසකයි කියන්නේ ඒක. හරි. ඉන්නේ ඒ අදාළ මූලද්‍රව්‍යයේ පරමාණු විතරයි වෙන ද්‍රව්‍ය මිශ්‍ර වෙලා නැහැ. හරිද? ඊට පස්සේ බාහ්‍ය අර්ධ සන්නායක කියන්නේ වෙනත් දේවල් මිශ්‍ර කරනවා. මාත්‍රණය කියලා එකක් කරනවා අර අල්ප වශයෙන් මිශ්‍රණය කරන එකක්. හරි. අල්ප වශයෙන් වෙනත් ද්‍රව්‍ය වෙනත් සංයෝග මිශ්‍ර කරනවා. හරිද? ඒ ගැන අපි ඊළඟට කතා කරනවා. n වර්ගය සහ p වර්ගය කියලා ටයිප්ස් දෙකක් තියෙනවා. ඒක කතා කරගෙන යමු.
හරිද? දැන් නිසක අර්ධ සන්නායක තමයි අපි මෙච්චරලා කතා කරේ. සිලිකන් ගත්තොත් සිලිකන් විතරයි, ජර්මේනියම් ගත්තොත් ජර්මේනියම්. හරි. මේ ඒ අදාළ සංයෝග විතරයි. අදාළ මූලද්‍රව්‍ය විතරයි, වෙනත් දේවල් මිශ්‍ර වෙලා නැහැ. හරි. ඒකයි නිසක අර්ධ සන්නායක. සිලිකන් නම් සිලිකන්, ජර්මේනියම් නම් ජර්මේනියම්. මේ වලට පේනවා මේ එකකවත් ඔක්කොම තියෙන සිලිකන් වෙනත් පරමාණු මිශ්‍ර වෙලා නැහැ නේ මේ. හරි. එතකොට ඒ වගේ ඒවා හරිද? ඒ වගේ ඒවා නිසක අර්ධ සන්නායක. දැන් බාහ්‍ය අර්ධ සන්නායක කියලා කියන්නේ හරි. බාහ්‍ය අර්ධ සන්නායක කියලා කියන්නේ දැන් මේ හරිද? සාමාන්‍ය නිසක අර්ධ සන්නායකයක් සිලිකන් ජර්මනියම් වගේ නිසක අර්ධ සන්නායකයට වෙනත් ද්‍රව්‍යයක් මික්ස් කරනවා. හරිද? මට පුළුවන් පස්වෙනි කාණ්ඩ කට්ටිය මික්ස් කරන්නත් පුළුවන්. හතරවෙනි කාණ්ඩ කට්ටියට තුන්වෙනි කාණ්ඩ කට්ටිය මික්ස් කරන්නත් පුළුවන්. බලමුකෝ. මේ පැහැදිලිව වෙන වෙනම කියලා දෙනවා. හරිද? කියලා දෙන්නම් පැහැදිලිව. මේක පොඩ්ඩක් හරියට අහගෙන ඉන්න. හරිද? හරිද? දැන් සරලව මම මේ කියන්නේ අපව කියනවා. මෙන්න මේ කාබන් දැන් සිලිකන් කියලා කියමුකෝ. සිලිකන් දැලිසක් තියෙනවා. හරි. මේ සිලිකන් දැලිසක් තියෙනවා කියමුකෝ. සිලිකන් ජර්මේනියම් හරි. සිලිකන් ජර්මේනියම් වගේ දැලිසක් තියෙනවා. හරි. මේ දැලිසට ඉතා අල්ප වශයෙන් වෙනත් සංයෝග මිශ්‍ර කරනවා. හරි. වෙනත් සංයෝග ඉතාමත් අල්ප වශයෙන්. මිලියනයකට ලක්ෂයකට එක පරමාණුවක් වගේ, ඒ කියන්නේ සිලිකන් පරමාණු මිලියනයකට ඒ මිශ්‍ර කරන පරමාණු එකක් වගේ වෙන්න වගේ, ඒ කියන්නේ ගොඩාක් අල්ප වශයෙන් තමයි මිශ්‍ර කරන්නේ. එහෙම මිශ්‍ර කරනකොට අපි කියනවා මාත්‍රණය කරනවා කියලා. හරිද? දැන් පස්වෙනි කාණ්ඩේ ඉන්නවා ෆොස්ෆරස්. ෆොස්ෆරස් වගේ මේ පස්වෙනි කාණ්ඩේ ඉන්නව කට්ටිය. හරි. හතරවෙනි කාණ්ඩෙත් ඉන්නවා බෝරෝන් වගේ කට්ටිය ඉන්නවා. හරිද? තව ගොඩ මූලද්‍රව්‍ය තියෙනවනේ. හරි. මේ ෆොස්ෆරස් වගේ කට්ටිය බෝරෝන් වගේ කට්ටිය මේවට මිශ්‍ර කරනවා. හරිද? මේ ෆොස්ෆරස් වගේ බෝරෝන් වගේ කට්ටිය මේවට මිශ්‍ර කරාට පස්සේ හරිද? ඉතා අල්ප වශයෙන් මිශ්‍ර කරන්නේ. හරිද? ඉතාමත් අල්ප වශයෙන් මිශ්‍ර කරනවා පරමාණු මිලියනයක සිලිකන් පරමාණු මිලියනයකට ෆොස්ෆරස් පරමාණුවක් වගේ වෙන්නේ. ෆොස්ෆරස් බෝරෝන් වගේ පරමාණුවක් වගේ වෙන්නේ. හරිද? ඉතාමත් අල්ප වශයෙන් මිශ්‍ර කරනකොට අපි කියනවා අර විශේෂිත ක්‍රම යටතේ ඉතාමත් අල්ප වශයෙන් මාත්‍රණය කරන මිශ්‍ර කරනවට තමයි මාත්‍රණය කරනවා කියලා කියන්නේ. හරිද? ඒක ඊළඟට අපි කතා කරමු. හරිද? එහෙම මිශ්‍ර කරාම හැදෙන අර්ධ සන්නායක වර්ග තමයි ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. හරි. මේ N වර්ගයේ අර්ධ සන්නායකයි හරි P වර්ගයේ අර්ධ සන්නායකයි කිය. හරි. මේ දෙක වෙන වෙනම අපි කතා කරමු කොහොමද ඒ මාත්‍රණය කරන්න හැදෙන්නේ කියලා. හරිද? හරිනේ. එතකොට දැන් අපි කතා කර හිටියේ හරි වැදගත්ම ටික ඉන්නේ මේක. මම කිව්වා මොනවද? බාහ්‍ය අර්ධ සන්නායක කියලා කියන්නේ මොනවා හරි මේ වෙනත් දෙයක් මිශ්‍ර කරපු ඒවානේ. N වර්ගයේ අර්ධ සන්නායක, P වර්ගයේ අර්ධ සන්නායක වගේ විදිහට අපි බාහ්‍ය අර්ධ සන්නායක වර්ග තියෙනවා. හරිද? ඒ බාහ්‍ය අර්ධ සන්නායක ගැන තමයි මේ කතා කරන්නේ. ඒවා මොනවද එතකොට? බාහ්‍ය අර්ධ සන්නායක කියලා කියන්නේ ඒවා වෙනත් සිලිකන් ජර්මේනියම් විතරක් නෙවෙයි වෙන දේවල් පොඩි පොඩියට මිශ්‍ර කරලා තියෙනවා. හරිද? පොඩි පොඩියට මේ වෙනත් සංයෝග වෙනත් පොඩි පොඩියට වෙනත් දේවල් මිශ්‍ර කරලා තියෙන්නේ වෙනත් මූලද්‍රව්‍ය වර්ග පස්වෙනි කාණ්ඩේ තුන්වෙනි කාණ්ඩ වගේ කට්ටිය මිශ්‍ර කරලා තියෙනවා. හරිද? දැන් අපි එනවා N වර්ගයේ නැත්තම් නෙගටිව් ටයිප් semiconductors. නෙගටිව් ටයිප් semiconductors නැත්තම් N වර්ගයේ අර්ධ සන්නායක. හරිද? දැන් මෙන්න මෙතන වෙන දේ. හරිද? දැන් බලන්න. හරිද? දැන් මම නිකන් කියන්නම්. හරිද? මෙන්න මේ හරි සිලිකන් වගේ හරිද? සිලිකන් ලා හදන්නේ බන්ධන හතරයි නේ. හතරවෙනි කාණ්ඩේනේ. අෂ්ටකය සම්පූර්ණ කරගන්න මෙයාට
මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන 4 බන්ධනයේට එක දීලා හරිද? මෙයාගේ වටේ ඉලෙක්ට්‍රෝන 4යිනේ තියෙන්නේ. බන්ධනයේට ඉලෙක්ට්‍රෝන එක දීලා බන්ධන 4ක් හදන. හරි. එතකොට මේ බන්ධන 4 ඉඳ මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ වෙනවනේ. ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙනවා. හරිද? දැන් මේ ෆොස්ෆරස් ගත්තොත් මෙයාගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. මෙයාට තව ඉලෙක්ට්‍රෝන කීයද අඩු? අෂ්ටකය සම්පූර්ණ කරන්න 3යිනේ අඩු. හරිද? 3යි අඩු. එතකොට මෙයා බන්ධන 3ක් සාමාන්‍යයෙන් හදන්නේ. හරිද? දැන් මෙතන මම කියවනේ මාත්‍රණය කරනවා කියලා මේ පරමාණු මිශ්‍ර කරන්නේ ඉතාමත් ස්වල්ප වශයෙන් කියලා. එතකොට මේ ෆොස්ෆරස් වටේ තව ෆොස්ෆරස් කෙනෙක් නැහැ. හරිද? මේ ෆොස්ෆරස් වටේ ඉන්නේ අනෙක් සිලිකන් කට්ටිය මේ. මෙතන සිලිකන් කෙනෙක් ඉන්නවා. මෙතන සිලිකන් කෙනෙක් ඉන්නවා. හරි. මෙතන සිලිකන් මේ ෆොස්ෆරස් වටේ ඉන්න ඔක්කොම සිලිකන්ලා. හරිද? එතකොට අර නිකන් මෙයාට මේ ෆොස්ෆරස් ටෝන විදියට බන්ධන හදන්න දෙන්නේ නැහැ. හරිද? එතකොට මෙයා සිලිකන්ලා වගේ තමයි බන්ධන හදන්නේ. ඇයි දැන් මෙයාට බන්ධන 4ක් හදන්න වෙනවනේ. මෙයා මේ කොහේ හරි අර නිකන් මේ හරිද? බවුලගේ ගෙදර ගියා නම් එල්ලලා ඉන්න ඕනේ වගේ කියලා කතාවක් තියෙනවනේ. ඒ වගේ මෙයා මේ ෆොස්ෆරස් ආවේ සිලිකන්ලා ඉන්න තැන කරන්නේ. හරිද? මෙයාට මේ ෆොස්ෆරස් ටෝන ඕන දේවල් කරන්න බෑ. හරිද? ඒ හින්දා මෙයාට සිලිකන් මේ හැම සිලිකන් කෙනෙක් එක්කම බන්ධන 4ක් හදන්න වෙනවා. හරිද? 4ක් හදනකොට හරි මෙයා බන්ධන 4ක් හදන්න මෙයාගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5යිනේ පස්වෙනි කාණ්ඩේ ඉන්නේ හින්දා. හරිද? ඒ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. හරි. 5න් 4ක් බන්ධන හදන්න බන්ධන 4කට යවුවට පස්සේ මෙයාගේ එකක් ඉතුරු වෙනවනේ. හරිද? ඒ ඉතුරු වෙන මෙන්න මේ ඉලෙක්ට්‍රෝනේ මෙයා මෙන්න මේ දැලිසට දෙනවා. හරිද? මෙයාගේ දැලිසට දෙනවා. එතකොට ෆොස්ෆරස් පරමාණු හැම ෆොස්ෆරස් පරමාණුවකින්ම නිදහස් ඉලෙක්ට්‍රෝනයක් මෙන්න මේ දැලිසට දෙනවා. හරිද? හැම ෆොස්ෆරස් පරමාණුවකින්ම නිදහස් ඉලෙක්ට්‍රෝනයක් මේ දැලිසට දෙනවා. ෆොස්ෆරස් පරමාණු ලක්ෂයක් මාත්‍රණය කරොත් හිතන්න ෆොස්ෆරස් පරමාණු ලක්ෂයක් මාත්‍රණය කරනවා මම මෙයත් එක්ක. එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝන කීයක් වැඩි වෙනවද? එතකොට ලක්ෂයක් වැඩි වෙනවා නිදහස් ඉලෙක්ට්‍රෝන. හරි. ඒ හැම ෆොස්ෆරස් පරමාණුවකම ඉලෙක්ට්‍රෝන ගාන දෙනවා. දැන් බලන්න මේ සිලිකන් දැලිසට ෆොස්ෆරස් මාත්‍රණය කරලා හරිද? සිලිකන් දැලිසේ කොහොමද මේ සතල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි කරපු හැටි? හරිද? සතල ඉලෙක්ට්‍රෝන සිලිකන් පරමාණු ෆොස්ෆරස් පරමාණුවක් මාත්‍රණය කරොත් නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ලක්ෂයක් මාත්‍රණය කරොත් තව ලක්ෂයකින් අපි මොනව වැඩි කරලා තියෙනවද? නිදහස් ඉලෙක්ට්‍රෝන තව ලක්ෂයකින් වැඩි කරලා තියෙනවා. සන්නායකතාවය ගොඩක් වැඩි කරලා තියෙනවා. තේරුණාද? මේ මාත්‍රණය කරන එකෙන් මොනව කරන්න පුළුවන්ද? හරි. මෙන්න මේ සතල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නැත්නම් මේ වාහක සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ පස්වෙනි කාණ්ඩ එකක් මාත්‍රණය කරොත් මොනවද වැඩි වෙන්නේ? පස්වෙනි කාණ්ඩ එකක් මාත්‍රණය කරොත් සතල ඉලෙක්ට්‍රෝන වැඩි වෙන්නේ. හරි. සතල ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපිතයිනේ. හරිද? මේ සතල ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපිත. ඍණාරෝපිත අංශු මේ ලක්ෂයක් තමයි අපි වැඩි කරලා තියෙන ෆොස්ෆරස් පරමාණු ලක්ෂයක් එකතු කරලා. හරිද? එහෙනම් ඒක තමයි අපි මෙන්න මේ පස්වෙනි කාණ්ඩේ කියන්නේ ඉලෙක්ට්‍රෝන වැඩියෙන් තියෙන කට්ටියනේ. ඒ කට්ටිය මාත්‍රණය කරොත් එන්නේ නෙගටිව් ටයිප්ස් නැත්නම් n ටයිප්. නෙගටිව් කියන්නේ ඍණාරෝපිත ඍණ වර්ගයේ සන්නායකයන්. හරිද? ඍණ වර්ගයේ සන්නායකයන්. හරිද? ඍණ වර්ගයේ සන්නායකයන්. දැන් එහෙම කියලා මේ හරිද? ඍණ වර්ගයේ සන්නායකයන්. හරි. ඒක තමයි n ටයිප් සන්නායක කියලා කියන්නේ. ඒතකොට පස්වෙනි කාණ්ඩේ තව තියෙනවා මේ ආසනික් ඇන්ටිමනි වගේ කට්ටිය ඉන්නවා. හරි. මේ ෆොස්ෆරස් වලට අමතරව ආසනික් ඇන්ටිමනි වගේ කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය මාත්‍රණය කළත් ඒ විදිහට හදන්න පුළුවන්. ඒතර පස්වෙනි කාණ්ඩයේ මාත්‍රණය කරොත් පස්වෙනි කාණ්ඩේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඒ කියන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන වැඩි කට්ටියනේ. එහෙනම් පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාත්‍රණය කරොත් ඉලෙක්ට්‍රෝන වැඩි දැලිසක් එන්නේ. ඒ හින්දා එයා කියනවා මොන වගේ නෙගටිව් ටයිප් අර්ධ සන්නායක නැත්නම් නෙගටිව් ටයිප් සෙමිකන්ඩක්ටර්ස් නැත්නම් n වර්ගයේ අර්ධ සන්නායක කියනවා. හරිද? දැන් පැහැදිලිනේ. දැන් අපි එමු p වර්ගය. n වර්ගයේ හරිනේ. දැන් p වර්ගයේ අර්ධ සන්නායක නැත්නම් පොසිටිව් ටයිප් සෙමිකන්ඩක්ටර්. හරිද? දැන් බලන්න අර කියපු කතාව වගේම පස්වෙනි කාණ්ඩයේ කෙනෙක් හිටියොත් එයාගේ මොනව වැඩිද? එයාගේ ඉලෙක්ට්‍රෝන වැඩි. හරි.
පස්වෙනි කාණ්ඩයේ කෙනෙක් හිටියොත් එයාගේ ඉලෙක්ට්‍රෝන වැඩි. තුන්වෙනි කාණ්ඩයේ කෙනෙක් මාත්‍රණය කරොත් එයාගේ ඉලෙක්ට්‍රෝන බාහිර කවච තියෙන්නේ 3යි. හරිද? බන්ධන 4ක් හදන්න බෑනේ. හරි. බන්ධන 4ක් හදන්න බෑ. ඒ හින්දා එයාගේ මොනව වෙනවද? ඉලෙක්ට්‍රෝනයක් අඩුවෙන් තමයි බන්ධනයට දෙන්නේ. හරි. පැහැදිලිව කියන්න. හරි. මේ එතකොට තුන්වෙනි කාණ්ඩයේ ඉන්නවා බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම්, ඉන්ඩියම් වගේ කට්ටිය. හරි. ආවර්තතාවකුයි තුන්වෙනි කාණ්ඩයේ ඉන්නවා බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම්, ඉන්ඩියම් වගේ කට්ටිය. හරි. දැන් හරි. දැන් අර වගේම දැන් මේ මොකක්ද වෙන්නේ? සිලිකන්ට අර වගේ තුන්වෙනි කාණ්ඩයේ ඒවා සිලිකන්ට අර වගේ තුන්වෙනි කාණ්ඩයේ ඒවා හරිද? තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාත්‍රණය කරොත් එයාගේ වටේ ඉන්නේ මොනවද? එයාගේ වටේ ඉන්නේ සිලිකන්. ඇයි? ඉතාමත් අල්ප වශයෙන් තමයි මේ මාත්‍රණය කරනවා කියලා මිශ්‍ර කරන්නේ. එතකොට මෙයාගේ වටේ තව බෝරෝන්ලා ඉන්න සම්භාවිතාවක් නැහැ. හරිද? මෙයා අර මේ සිලිකන් හදපු දැලිසට එකතු වෙන එක තමයි කරන්නේ. හරිද? සිලිකන් හදලා තිබ්බ දැලිසට එකතු වෙන එක තමයි කරන්නේ. එතකොට මෙයාට ඕන තීරණ ගන්න බෑ මේ බෝරෝන්. හරි. මෙයා තුන්වෙනි කාණ්ඩේ වුණා කියලා බන්ධන තුනක් හදලා නිකන් ඉන්න බෑ. හරිද? මෙයාට මේ බන්ධන 4ක් හදන්න වෙනවා. හරි. මෙයාට බන්ධන 4ක් හදන්න වෙනවා. ඒ බන්ධන 4 හදද්දි මේ බෝරෝන්ට තියෙන ඉලෙක්ට්‍රෝන 3යි බන්ධනයට දෙන්න. හරි. බාහිර කවච ඉලෙක්ට්‍රෝන 3යිනේ මේ බෝරෝන්ට තියෙන. තුන්වෙනි කාණ්ඩයේ ආයෙත් බාහිර කවච ඉලෙක්ට්‍රෝන 3යි. හරි. ඒතකොට ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ බන්ධන 4ක් හදන්න ඉලෙක්ට්‍රෝන 4ක් දෙන්න බෑ. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝනයක් දෙන්නේ නැහැ මෙන්න මේ එක බන්ධනයකට. මෙයා හදන එක බන්ධනයකට ඉලෙක්ට්‍රෝනයක් අඩුවෙන් තමයි දෙන්නේ. එතකොට එතන හැදෙන ඉලෙක්ට්‍රෝන ඌන තැන. හරි. ඉලෙක්ට්‍රෝන ඌන තැනක් නැත්නම් මොනවද ඒකට කියන්නේ? කුහරයක් හදනවා. හරි. එතකොට මෙයා කුහරයක් තමයි වැඩිපුර හදන්නේ. හරි. මෙයා කුහරයක් වැඩිපුර හදන්නේ. මේ බෝරෝන් වැඩිපුර කුහරයක් හදන්නේ. හරි. එතකොට මේ බෝරෝන් කෙනෙක් මාත්‍රණය කරොත් එක පරමාණුවක් මාත්‍රණය කරොත් කුහරයක් වැඩි වෙනවා. බෝරෝන්ල මම මාත්‍රණය කරොත් ලක්ෂයක්. හරිද? හරි. බෝරෝන් පරමාණු ලක්ෂයක් මාත්‍රණය කරොත් හරිද? මෙයාගේ කුහර සංඛ්‍යාව ලක්ෂකින් වැඩි කරනවා. හරි. මේ කුහරත් විද්‍යුතය සන්නායනය කරන්න උදව් වෙනවනේ. මම කිව්වා අර්ධ සන්නායක වල කුහරයි ඉලෙක්ට්‍රෝනයි දෙකම විද්‍යුතය සන්නායනය කරන්න උදව් වෙනවා. හරි. කුහරයක් වැඩි වුණා කියලා කියන්නේ කුහරයක් වැඩි වුණා කියන්නේ සන්නායකතාවය වැඩි වුණා කියන්නේ. කුහර බෝරෝන් එකතු වෙලා දැන් අපි මේ කරලා තියෙන්නේ මොකද්ද? කුහර වැඩි කරලා තියෙන්නේ. සන්නායකතාවය වැඩි කරලා තියෙන්නේ. හරි. මෙයාගේ සන්නායකතාවය සිලිකන් වලට වැඩි කරලා තියෙන්නේ. බෝරෝන් එකතු කරලා. හරි. එතකොට ඔයාලට තේරෙනවනේ දැන් මේ කුහර වැඩි කරලා අපි හදපු මේකේ හරි සන්නායකතාවය වැඩි. හැබැයි මෙයාගේ සම්පූර්ණ කුහර සංඛ්‍යාවනේ වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කුහර කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන මං කියන්නේ ඍණාරෝපිතයි නෙගටිව් චාර්ජ්. හරි. මේ නෙගටිව් චාර්ජ් එකක් තියෙන ඍණාරෝපණයක් තියෙනවා. හරි. කුහර වල ධනාරෝපණයක් තියෙන පොසිටිව් චාර්ජ් එකක් තියෙනවා. හරි. මේ ධනාරෝපණයක් වැඩි වෙන්නේ. හරි. ඒ හින්දා මේක ධනාරෝපණ තමයි හරිද? එතකොට මේ අපි කතා කරා දැන් මේ බෝරෝන් මාත්‍රණය කරොත් වැඩි වෙන්නේ මොනවද? වැඩි වෙන්නේ කුහර. බෝරෝන් ලක්ෂයක් මාත්‍රණය කරොත් කුහර ලක්ෂයක් එනවා. හරිද? එතකොට කුහර සංඛ්‍යාව වැඩි වුණේ පොසිටිව් චාර්ජ්. නැත්තම් කුහර ධනාරෝපිතයි. ධනාරෝපණ වැඩි වුණේ හින්දා තමයි p type කියලා කියන්නේ. හරිද? බෝරෝන් මාත්‍රණය කරොත් ඉලෙක්ට්‍රෝන ඌන කුහර හැදෙනවා වැඩියෙන්. හරිද? පස්වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන වැඩි කෙනෙක් බාහිර කවච ඉලෙක්ට්‍රෝන වැඩි කෙනෙක් මාත්‍රණය කරොත් මොකක් හැදෙනවද? සචල ඉලෙක්ට්‍රෝන වැඩිපුර දීලා මොනවද හැදෙනවද? හරි. සචල ඉලෙක්ට්‍රෝන වැඩිපුර දීලා n type නැත්නම් මේ ඍණ වර්ගයේ නැත්නම් නෙගටිව් type බාහ්‍ය අර්ධ සන්නායකයක් එනවා. හරිද? එතකොට මෙයාලගේ බහුතර වාහක මොනවද? හිතලා කියන්න පුළුවන්. මෙයාලගේ බහුතර වාහක කුහර. හරිද? මෙයාලගේ බහුතර වාහක කුහර. එතකොට මේ බෝරෝන් නිකන් හරියට ඉලෙක්ට්‍රෝන අඩු කරනවනේ. හරිද? බෝරෝන් ඉලෙක්ට්‍රෝන අඩු කරන හින්දා මේ බෝරෝන්
මේ දැලිස ඉලෙක්ට්‍රෝන අඩු ස්වභාවයක් හදනවනේ. එහෙනම් නිකන් මෙයාලා ඉලෙක්ට්‍රෝන ගන්නවා වගේ. හරිද? ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරනවා. හරි. එහෙනම් මේ බෝරෝන් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක පරමාණු. හරිද? බෝරෝන් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක පරමාණු කියලා කියන්නේ. හරිද? දැන් අපි මේ N වර්ගය ගත්තොත් මේ ફોස්ෆරස් කලින් කතා කරපු එකනේ මේ N වර්ගය ගත්තොත් ફોස්ෆරස් ඉලෙක්ට්‍රෝන මොනව කරනවද? ඉලෙක්ට්‍රෝන දෙනවනේ. දෙන කෙනා කවුද? දායකයනේ. දෙන කෙනා දායකයනේ. හරි. ඉලෙක්ට්‍රෝන දෙන්නේ දායකයා. හරි. එහෙනම් මේ ફોස්ෆරස් මොකක් විදිහට ක්‍රියාත්මක වෙනවද? ඉලෙක්ට්‍රෝන දායක පරමාණුවක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ අර කලින් කතා කරපු N type එකේ මේ දැන් අපි N type එකේ ඒවයි බහුතර වාහක මොනවද? කුහරද ඉලෙක්ට්‍රෝනද? ඉලෙක්ට්‍රෝන බහුතර වාහක ඉලෙක්ට්‍රෝනයි. ඉලෙක්ට්‍රෝනනේ වැඩිපුර තියෙන්නේ. P වර්ගය මේ ફોස්ෆරස් වගේව දාලා අපි මොනවද කරේ? ඉලෙක්ට්‍රෝන වැඩි කරා. හරි. නෙගටිව් ටයිප්ස් නැත්නම් N වර්ගය එකක් හැදුවා. ඒකට බහුතර වාහක ඉලෙක්ට්‍රෝන. ඩිවයිස් එකක් අපි කරමු. හරිද? පොඩ්ඩක් මේක මතක් කරලා. හරිද? මේ අර්ධ සන්නායක වර්ග දෙකයි නිසග බාහ්‍ය අර්ධ සන්නායක කියලා. හරි. බාහ්‍ය අර්ධ සන්නායකයි නිසග අර්ධ සන්නායකයි කියලා වර්ග දෙක. නිසගයි කියලා කිව්වේ අපි ගත්තු සිලිකන්, ජර්මේනියම් වගේ අර සිලිකනුයි ජර්මේනියම්යි විතරයි. හරි. සංසුද්ධ ස්පටික දැලිස් තමයි නිසග අර්ධ සන්නායක කිව්වේ. හරි. බාහ්‍ය කියලා කිව්වේ වර්ග දෙකයි N වර්ගයේ නැත්නම් P වර්ගයේ. හරි. N වර්ගය කියලා කියන්නේ හරි. N වර්ගය කියලා අපි කිව්වේ මෙයාට සිලිකන් වගේ කෙනෙක් සිලිකන් වගේ අර්ධ සන්නායකයකට එකතු කරේ ඉලෙක්ට්‍රෝන වැඩියෙන් තියෙන පස්වෙනි කාණ්ඩේ පහ කාණ්ඩේ දෙය කෙනෙක් එක්ක තමයි මාත්‍රණය කරේ. හරි. එයාගේ ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා. වැඩිපුර ඉලෙක්ට්‍රෝන දායක කරා. හරි. එතකොට බහුතර වාහකයාලගේ මොනවද? ඉලෙක්ට්‍රෝන වැඩි වෙන්නේ. එතකොට N වර්ගයේ ඉන්නේ ඉලෙක්ට්‍රෝන මොන පරමාණුවක්ද? දෙන කෙනෙක් ඉන්නේ. දායක පරමාණු. මේ පස්වෙනි කාණ්ඩයේ මේ එකතු කරන මූලද්‍රව්‍යෙත් අපි කියනවා ඉලෙක්ට්‍රෝන දායක පරමාණු කියලා. හරි. එතකොට P වර්ගයේ ඒවා අපි කිව්වා සිලිකන්, ජර්මේනියම් වගේ හතරවෙනි කාණ්ඩයේ කෙනෙක් එක්ක අර ඉලෙක්ට්‍රෝන ඌන කෙනෙක්. හරි. ඉලෙක්ට්‍රෝන හතර වැඩි අඩු වෙන්න තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන අඩු කෙනෙක් මාත්‍රණය කරනවා තුන්වෙනි කාණ්ඩේ කට්ටිය ඉලෙක්ට්‍රෝන 3යිනේ තියෙන්නේ. බෝරෝන් වගේ කට්ටිය හරි ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. හරි. එයාලා මාත්‍රණය කරොත් ඉලෙක්ට්‍රෝනයක් අඩු වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ඌන වර්ගයේ ඉන්නේ වාහක වැඩි වෙනවා. බහුතර මේ වාහක කුහර බහුතර වාහක කුහර වැඩි වෙනවා. හරි. කුහර වැඩි වෙනවා. එහෙනම් පොසිටිව් මේ කුහර නිකන් ධනාරෝපිත වැඩි වෙනවා. P වර්ගයේ පොසිටිව් නැත්නම් P වර්ගය කියලා කියන්නේ. හරිද? අපි ওই ටික තමයි අද කතා කරේ. හරි. මේ අර්ධ සන්නායක වර්ග ටික තමයි අද කතා කරේ. හරිද? එතකොට මේකේ අර්ධ සන්නායක කියන්නේ මොනවද? සන්නායක පරිවාරක කියන්නේ මොනවද? අර්ධ සන්නායක ටයිප්ස් දෙකයි. බාහ්‍යයි නිසගයි. බාහ්‍ය කියන්නේ මොනවද? ඒකෙත් වර්ග දෙකයි. N වර්ගය තිබ්බ, P වර්ගය තිබ්බා. ඒව වෙන වෙනම අද වීඩියෝ එක කතා කරා. සම්පූර්ණ ක්ලියර් නොලෙජ් එකක් හම්බෙන්නේ නැති කියලා හිතනවා. හරිද? එතකොට මේ ඊළඟ වීඩියෝ එකේ අපි මේක ඉතුරු ටික සම්පූර්ණයෙන් කතා කරමු. එතකොට අපිට තියෙනවා මේ PN සංදිය මේ P වර්ග N වර්ග ඒවා මේ සම්බන්ධ කරාම කොහොමද හැදෙන්නේ PN සංදියක්? හරි. PN සංදිය නැඹුරු කරන හැටි, PN සංදියේ ඩයෝඩ්, හරි, ට්‍රාන්සිස්ටර් ඒ ටික ඊළඟ වීඩියෝ එකේ සම්පූර්ණ සවිස්තරාත්මකව කතා කරනවා. හරිද?